අයියයි නංගිගේ රණ්ඩුවක් ඇති වෙනවා. රණ්ඩුවක් ඇති වෙච්ච ගමන් අම්මා මොකද කරන්නේ? අනිවාර්යෙන් අයියට බයිනවා. මේ පොඩි එකට ඉන්න දෙන්නේ නැහැ කියලා. ආදරේ වියලවනවා. දෙන්න අතර කරදරයක් ඇති වුණොත් රණ්ඩුවක් ඇති වුණොත් අම්මා කියන්න ඕන පුතා මේ ඉන්නේ උඹගේ නංගි. ආදරෙන් හිටපන්. අපි නැති කාලෙක මේ කෙල්ලට ඉන්නේ උඹ. අම්මටත් තාත්තටත් උඹ ඉන්නේ. උඹ කෙල්ල රකින්න ඕන. අදින් පස්සේ ගහන්න එපා. ඒ වචනේ අම්මා කෙනෙක්ගේ කටින් 10 වතාවක් පිට වෙන්න ඕන. දෝනි අඬාගෙන ආවට පස්සේ කියන්න ඕන දෝනි අයියා ආදරයට නෙවෙයි. අපි නැති කාලෙක ඔයාව බලාගන්න ඉන්නේ අයියා. අයියට ගොඩාක් ආදරෙන් ඉන්න. මං ආයෙ අවවාද කරන්නම් අයියට සැර කරන්න එපා කියලා. ඒ වචනේ 10 වතාවක් අම්මලා කියන්න ඕන. පුංචි කාලේ මේ දෙන්න අතර ආදරය ඇති කරගන්න ඕන සහෝදර ප්‍රේමය. මගේ අයියා මගේ නංගි කියලා කට පුරා තමන්ගේ ජාතක තමන්ගේ එක කුසේ උපන් අයියට අයියා කියන වචනේ කටින් පිට වෙන්න ඕන. තමන්ගේ අයියට තමසේ ඕයි කියන කෙල්ලෝ පිට කොල්ලන්ට අයියා කියනකොට ඒකට සාපයක් වදිනවා. තමන්ගේ කුසේ උපන් තමන්ගේ නැගණියට ආදරෙන් මගේ නංගියේ කියලා කතා කරන්නේ නැති අයියලා වෙන කෙල්ලන්ට නංගියේ කියලා කතා කරනකොට උන්ට වචන තුලින් ශාපයක් වදිනවා. ඇයි තමන්ගේ අයියා නංගියේ කුසේ එක බඩවැල කඩාගෙන ඉපදුන අය. තමන්ගේ නංගිට ආදරෙන් ඉන්නවා නම් ඒ කිව්ව පෙලන්නේ නැත්තම් ඇයට දඬුවම් කරන්නේ නැත්තම් ඈගේ තියෙනවන යම්කිසි නපුරු ගතිගුණ ඒ අයියා ඒව ඉවසනවා නම් තමන්ගේ කුසේ උපන් නංගි කියන දේවල් ඉවසන දරා ගන්න අයියා විවාහ වුණාට පස්සේ අනිවාර්යයෙන්ම බිරිඳ කොච්චර නපර වුණත් ඔහු ඉවසන ස්වාමියෙක් වෙනවා. ඒක හැදෙන්නේ ගෙදරින්. තමන්ගේ කුසේ උපන් නංගි කියන දේ ඉවසන්න බැයි නම් ඈ තලනවා නම් පොඩි කරනවා නම් පෙලනවා නම් පීඩාවටපත් කරනවා නම් ඒ කුසේ උපන් නංගි පෙලනවා නම් අනිවාර්යෙන් බැඳපු කෙල්ල පීඩාවටපත් කරනවාමයි. විවාහයේ වනාහි ගෙදරින් දෙකේ හැකි. තමන්ගේ කුසේ උපන් අයියා බයිනවා නම් සැර කරනවා නම් ගහනවා නම් ඒවා ඉවසනවා නම් නංගි තමන්ගේ කුසේ උපන් සහෝදරයාගේ පීඩන ඉවසන නංගි අනාගතයේ අනිවාර්යෙන් ඔහුට ඈට කර්මාන රූපව ලැබුණොත් එහෙම නපුරු ස්වාමියෙන් අනිවාර්යෙන් ඈට ඉවසන්න පුළුවන්මයි. එක්කුසේ උපන් අයියා කියන දේත් ඉවසන්න බැයි නම් නංගිට අතපය දික් කරගෙන යනවා නම් බඳින මිනිහා ගුටි කනවාමයි. ඒ වනාහි ගෙදරින්ම දැකිය හැකියි. ඒ නිසා අම්මලා තාත්තලා අනාගතේ ගොඩාක් දේවල් හිතන්න ඕන. වැරදිච්ච දෙමව්පියන්වත් හැදෙන්න වෙයි කියන්නේ. මෙතනත් ඉන්නවා, ගෙවල් වලත් ඉන්නවා. ඒ නිසා ආදරය ඇති කරන්න කෑමක් කෑවත් පුතේ නංගිට දෙන්න පොඩි දෙයක් දීලා. පෙරේතකම් පුරුදු වෙන්නේ නැහැ එතකොට. නංගිට දුන්නත් මොන හරි දෙයක් දෝනි අයියට දෙන්න. ආදරේ සෙනෙහස. දැන් ඔය ටියුෂන් ක්ලාස් එක චිට් වර්ගයක් ළමයි ඒවල තිබ්බා. ගොඩාක් ඒ වගේ තියෙන අපි ආදරය කරන්න ගියේ අපිට ආදරය කරන්න කවුරුත් නැහැ. ඒක ඇත්තද නැත්තද මුන්ගේ කපටි කමද කියලා දන්නේ නැහැ. නමුත් ගෙදරම ආදරය ඇති වෙනවා නම් එතකොට අනිවාර්යයෙන්ම බස් එකේ යද්දී ගෑනුන්ට හිත වෙන්නේ නැහැ පිරිමි. තමන්ගේ නංගි මතක් වෙනවා. කෙල්ලට තමන්ගේ අයියා මතක් වෙනවා. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ තථාගත බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි බ්‍රහ්මචාරී බව රකින්න නම් තමන්ගේ සහෝදරිය සිහි කරන්න ගෙවවා. තමන්ගේ සහෝදරිය ගරු කළ යුතු ස්ත්‍රියක්. ඒ නිසා ඒ කෙල්ල රකින්න අම්මා විඳින දුක තමන්ට තියෙන ආදරේ දකින්න කොල්ලෝ තවත් කෙල්ලෙක්ව අමාරුවේ වටන්නේ නැහැ.
තමන්ගේ අයියට ආදරේ නම් ඒ ආදරණීය මූණ බලන්ඩ සෙනෙහවන්ත නංගි තව මිනිහෙක්ගෙන් කරදරයට ලක් වෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න ගෙදරම තමන්ගේ නංගිට අයියට ආදරය ඇති කරවන්න ඕන. ආදරේ සෙනෙහස එතනින් පටන් ගන්නilla. තමන්ගේ නංගිට අයියට ආදරේ කලදක් නැහැ. ඕයි තමසි කියලා ගහ වෙන ගන්න හදනවා. ලෝකේ කොල්ලන්ට ආදරය කරනවා. මොකද්ද? කියවන්න මේ වෙස්සන්තර ජාතකේ. වෙස්සන්තර ජාතකේ වනාහි සත්පුරුෂයන්ගේ ජීවිත කැඩපතයි. ඒ ජාලේ කුමාරයා අවුරුදු 7 චූටි කුමාරයා දුවගෙන ඇවිල්ලා තාත්තටින් කියනවා දැන් අත් දෙක ගෙට ගහලා තාත්තේ අපිව බේරගන්න නැද්ද? තාත්තේ මේ මගේ නංගිට අවුරුදු 4යි ඈ. ක්‍රිෂ්ණ ජිනා නැත්තම් කන්න ජිනා. අවුරුදු 4යි. මේ පුංචි කෙල්ල මොනවද දන්නේ? අම්මගේ හුණුහු මේ තැවෙන්නේ. දැන් මතක තියාගන්න වෙස්සන්තර ජාතකයේ කියවන්න කියන්නේම නංගිගේ දුක ගැන. තාත්තේ මම පිරිමියෙක් නම් ගුටි කාලා හැදෙන එක පිරිමිකමට වටිනවා. ඒක තමයි පිරිමියෙක් මේ හැම දෙයක්ම දරා ගන්න ඕන. තාත්තේ මම පිරිමියෙක් විදියට මම මේ දුක දරා ගන්නම්. මේ අවුරුදු 4 පුංචි කෙල්ල මගේ නංගිට තලන්න දෙන්න එපා. මෑ වෙනුවෙන් මං වලන් ඕදන්නම්. මෑ වෙනුවෙන් ගහන ගුටිය මං ඉවසන්නම්. නා තාත්තේ දන් දෙන්න ඕන නම් මාව දෙන්න මේ නංගි ඉතුරු කළා. ඒ වෙස්සන්තර රජුරෝ නිහඬයි. තාත්තගේ හිත ගලක් වගේ. එහෙනම් මම මේ නැගණියත් ගෙන්නගෙන යන්නම්. තාත්තා ඔයා හොඳින් ඉන්න. ඔයා සුවසේ ඉන්න. ඒ වෙලාවෙ ඉඳලා යම් ගුටියක් කන්න ජිනාවන්ට ජූජක බමුණක් ගසයිද ඒකට පිට අල්ලනවා ජාලී කුමාරයා. ආදරේ ඊළඟ ජීවිතේ රහත් වෙන අය. තමන්ගේ නංගිගේ දුක ගන්නවා අයියා. අයියට ගහනකොට කන්න ජිනාවන් ගිහිල්ලා පිට අල්ලනවා. අයියාගේ දුක ගන්නවා නංගි. ඔයාලගේ ජීවිතවල ආදරය කියන එක මොකක්ද කියලා බලන්න. මට නම් හරි දුකයි.